Hi guys. ඔන්න අපි ඔෆ් රෝඩ් ට්‍රිප් එකක් යන්නයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් යාළුවෝ ඇවිල්ලා අපිව පික් කරා ගේ ළඟින්. දැන් මේ අනිත් අය අපිට ජොයින් වෙනකන් ඉන්නවා. ඊට පස්සේ අයත් ආවට පස්සේ අපි ට්‍රිප් එක යන්න පිටත් වුණා. යන ගමන් ඉතින් මම පොඩි නිින්දක් දැම්මා. කන්න නවත්තනකන් තාම අපි උදේට කාලත් නැහැ. ආයෙ වගේම කියන්න ඕනේ යාළුවෝ සමහර අය අපි කලින් දන්නවා. සමහර අය අද තමයි දැනගන්නේ. ඉතින් ගිහිල්ලා බලමු කවුද ඉන්නේ කොහොම වෙයිද කියලා ට්‍රිප් එක. හොඳට නින්දකුත් දාගෙන ඊට පස්සේ නැවතුණා කැමරට. අයියෝ මට කෝල් එකක් දෙන්න ප්‍රෑන්ක් කරනවා. අපි සෑම්පස් කමින් පාරස. සම්බෝල ආවා. මට ප්‍රෑන්ක්ස් කිව්වොත් දන්නවද වෙන වැඩේ? අපි ෆුඩ් ස්ටේක ළඟ නැවතුවා මොනවද ගන්න මම ඉතින් අපිට බෑග්ස් ටිකක් ගත්තා ගිහිල්ලා බෑග්ස් ටිකක් හැමෝටම වෙනම බෑග්ස් ගත්තා මට වෙනම එකක් ගත්තා අපිට කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ ඔයගලන්ටත් එහෙමයිද මම අරගෙන මං හිතාගෙන ඉන්නවා කිව්වම ටික ටික ගන්නවා කියලා හැමදාම ගන්න ඔක්කොම මේ වෙලාවෙම කොහොම හරි කාලය ඉවර වෙනවා ඔයගොල්ලන්ගේ එකට එකක් මේක ඉන්නේ කවුද හරි මේ කවුරු නේද ඇතුලේ සම්බෝරු ටිකක් කියනවා මෙතන ඇත්තරම අපි බෙලිහුල්ලොය ගිහම කන්න එන තැනක් මෙතන කෑම රස ජූස් තියෙනවා ඉතින් ඒක නිසා මම මැංගෝ එකක් ගන්නවා මැංගෝ නැහැ කියලා අන්තිමට ලයිම් එකක් ගත්තා අද නම් ලයිම් එක හරි නෑ ඒක හරිම පැංගිරි රහයි තෙත්තක් එනවා කොහොම හරි එතන පහු කරලා එද්දි තමයි සුරතලි ඇල්ල තියෙන්නේ ඔයාලා දන්නවා නම් සුරතලි ඇල්ල බෙලිහුල්ලොය ගිහම රමේෂ් උතනින් බැස්ස ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න අපි ඉස්සරහට ගියා යා ඩ්‍රෝන් ෂොට් එක අරගෙන එනකම් මේ ඉතින් පේනවනේ කැපවීම කොහොමද කියලා දුවගෙන යනවා පස්සේ යන ගමන් දිගටම ඉතින් මේ වගේ සැරින් සැරේ නතර කරලා ඩ්‍රෝන් ෂොට්ස් අරගෙන තමයි ගියේ මේ තියෙන්නේ ඒ ගත්ත ෂොට් වලින් එකක් කොහොමද ලස්සනයි තියෙනව නේද ඉතින් මේක දවස් 3ක ට්‍රිප් එකක් අපි බලමු කොහොමද ට්‍රිප් එක යන්නේ කියලා ඒකම කියන්න ඕනේ වෙලාවට මේ දවස් ටිකේ හොඳට වෙදර් එකක් තිබුණා බ්ලූ ස්කයි එක තිබ්බහම මට මාර ආස හිතෙනවා ඉන්න කුක්ලන්ට වොටර්ෆෝල් එකේ ෂොට් එකක් පෙන්නන්න මේක නම් අර කලින් නවත්තපු එක නෙමෙයි හැබැයි මේක තව අපිට හම්බුණ වොටර්ෆෝල් එකක් යන වෙලාවේදී මේක එඩිට් කරද්දි තමයි මට තේරුනේ මම කොච්චර වීඩියෝස් ගොඩක් අරගෙන තියෙනවද කියලා ෆෝන් එකෙන් ඩ්‍රෝන් එකෙන් එතකොට Insta 360 එකෙන් මේ ඔක්කොම එකතු කරාම මම හිතන්නේ පැය 3ක විතර වීඩියෝස් තිබුණා අමාරුවෙන් තමයි මේ ගානට මම ෂෝට් කරගෙන වීඩියෝ එක හැදුවේ මේ මොකද මම ඉතින් දවස් 3ේම ආස වුණ වෙලාවට වීඩියෝස් ටික ගත්තා අන්තිමට තමයි තේරෙන්නේ කොච්චර අමාරුයිද එච්චර වීඩියෝ ගොඩක් තිබිද්දි වීඩියෝ එක පොඩි එකක් හදන්න කියලා. මොකද ඒක බෝරින් නැති වෙන්නත් එපයි. ඔයගලන්ට නැත්තම් පැය ගාණක් බලද්දි අනිවාර්යයෙන්ම බෝරින් වෙනවා. ඉතින් ඒක නිසා මම පුළුවන් තරම් ෂෝට් කරලා තියෙන්නේ. මෙතනින් පස්සේ මම දිගටම නිදාගෙන ගියේ. ඒක නිසා මට මග වීඩියෝස් නැහැ මොනවද උනේ කියලා දන්නෙත් නැහැ. එකපාරට රමේෂ් ඇවිල්ලා මට නැගිටින්න කියලා කිව්වා යාළුවෝ දෙන්නෙක් හම්බුණා කියලා. ඉතින් මේ දෙන්නව දන්නවද බලන්න මේ ක්ලිෆ් ලොච් එකේ කුට්ටි හරිෂුයි.
ඉතින් අපි ඒ පාරේ තමයි යන්න තිබුණේ. එයාලා කිව්වා පාර ලෑන්ඩ්ස්ලයිඩ් නිසා බ්ලොක් වෙලා තියෙන කියලා. ඉතින් අපිට ඕල්ටර්නේටිව් රූට් එකක් ගන්න වුණා. අපි පාර දන්නේ නැති වෙද්දි මෙන්න මේ බට්ටු ටික අපිට පාර පෙන්වන්නම් කියලා කිව්වා. අපි ඉතින් එයාලවත් දාගත්තා. වාහනේට කියන්න ඕනේ මේ පාරවල් වල වාහන යන්නෙම නැති තරම්. ඉතින් මේ ඉස්කෝලේ යන ළමයි පයින්ම තමයි ඒගොල්ලන්ගේ වැඩ කරගන්න මේ ඩේලි ඉස්කෝලේ යන්නේ එන්නේ ටවුන් එකට යන්නේ මේ හැමදේම වෙන්නේ ඒගොල්ලන් පයින්. ඔයා මට පයින් හරි හම්බ වෙලානේ. පොඩක් ඉන්න. මේව මන් දානවා. සෝරි ගයිස් ඔයගලන්ට මගේ මේ ඇනෝයින් කැත හිනාවත් අහගෙනම වීඩියෝ එක බලන්න වෙනවට මේ රමේෂුත් කියනවා තව ඉස්සර ඔෆිස් යන කාලේ යාළුවොත් කියනවා මේ ඒත් මට මේ කොච්චර හිතුවත් හදාගන්න බෑ එකපාරට මට හිනා යනවා. ඉතින් මොනා කරන්නද මේක මට ලැබිලා තියෙන හිනාවනේ. අනේ thank you. මේ වෙලාවෙදී අපි වතුර ගන්න වෝටර් සෝස් එකක් හොය ගියේ. ඉතින් අපි අහද්දි යාළුවාට තේරුනේ නැහැ අපි අහන්නේ මොකක්ද කියලා. එයාලා හිතුවා අපි වතුර නැතුව ඉන්නේ කියලා. එයාලගේ තිබුණ වතුර බෝතල් වල වතුර එකතු කරලා අපිට දුන්නා. ඉතින් බලන්න කොයිතරම් හොඳ මිනිස්සුද අපි අතර ඉන්නේ කියලා. මේ වගේ දේවල් අපිට එක්ස්පීරියන්ස් කරන්න ලැබෙනවා. මේ වගේ ට්‍රැවල් කරද්දි විවිධාකාර මිනිස්සු හම්බ වෙනවා. ඉතින් එතකොට තමයි තේරෙන්නේ අපේ රටේ මිනිස්සු කොයිතරම් හොඳයිද. එයාලට නැති වුණත් තියෙන දේවල් ෂෙයා කරගෙන අනිත් අයත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙනවද කියලා. මගේ ලන්ච් එක අරබලද? ඕට යාට එන්න ගානේ. යන්නම පොඩ්ඩක්. දැන් අපි කාලා ආපහු යන්න පිටත් වුණා. මේ යන පාර මේ වගේම දිගටම පුදුම ලස්සනයි. මට හිතා ගන්න බැරුණා මම කොතනින් ක්‍රොප් කරලාද වීඩියෝ එකට ගන්න කියලා. පස්සේ මම මුලින් ඕපන් කරපු ක්ලිප්ස් වලින් ක්‍රොප් කරලා ගත්තා. මේ අපි යන්නේ මොනර කාන්දට. ඒ කියන්නේ ෆස්ට් ඩේ කැම්පින් කරන තැනට. බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. මෑල බලනකොට හොඳට බලන්න. මේ මම කියන්නේ ගල ඒ පැත්තේ රවුමෙන් හරවමු කියලා. උස්සන්න බැරි වුණාට ගල හරවන්න පුළුවන්. අර අයියා ඔබ රෝදේ ගෙලින් කරපු බ්‍රේක් ගහලා ඕ ඉස්සරහට බ්‍රේක් එකේ ඉන්නවා පොඩි ලාපස් තුම්ම හරි යටි මලවද 1 2 3 ලා හරි මේකෙන් කරා මම වීඩියෝ කරගෙන ඉන්නවා මට සිරි හරි ඉර්ජාන් මොකද්ද වා Galing. Hari kapan keling kara. Hari jangan. Jangan mati. ඔන්න ඔහම තමයි උනේ. කොහොම හරි ඉතින් කට්ටියත් එක ගාලා තල්ලු කරලා අපි වාහනේ ඉස්සරහට ගත්තා. දැන් ආපස්සට යන්න පිටත් වෙන යන්නේ අපේ කැම්ප් සයිට් එකට. ප්ලාන්ටර්ස් බංගලෝ ගාවට අපිට කට්ටියක් හම්බුණා පාරේදී. ආලවත් අපි ඩ්‍රොප් කරගෙන ගියා. මුගලගලන් ගොඩාක් දුර බර ගොඩක් උස්සගෙන යන්න හිටි. එයාලගෙන් පාර අහන ගමන් එයාලා යන්නේ පැත්තට කොට පස්සේ මේ නැගලා යන්නේ පිටපස්සේ ඒ කට්ටිය. ඉතින් මේ පැත්තේ කොච්චර ලස්සන වුණා ජීවත් වෙන මිනිස්සුන්ට හුඟක් දුෂ්කරයි. ඔයාලට පේනවා ඇති මේ ඒගොල්ලන් එදිනෙදා යූස් කරන පාරවල් ඒගොල්ලන්ගේ වැඩ කරගන්න. ඉතින් අපි කොච්චර ලස්සන දැක්කත් මං හිතන්නේ ඒ පැත්තේ හැමදාම ජීවත් වෙන අයට ඒකේ අමුතු ලස්සනක් නැහැ. ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ තියෙන කටුකකමත් එක්ක.
ලස්සන සන්සෙට් එකක් දැකලා අපි ෆොටෝස් ටිකක් ගන්න නැවතුවා. ඉතින් ඒ ගමන්ම දැන් හැමතිස්සෙම අනිත් අයගේ වීඩියෝස් ෆොටෝස් ගත්තට මටයි රමේෂ්ටයි ගන්න බැරි වුණ නිසා අපි ඉරිෂාන්ට ෆෝන් එක දීලා වීඩියෝ එකක් ගන්න ගියා. රමේෂ් එතකොට මෙන්න එහෙම බොරුවට නිකන් මට එක එක ඒවා කියලා දෙනවා වගේ ඇක්ට් කරනවා. කොහොම හරි දැන් අපි කැම්ප් සයිට් එකට ළඟයි. සන්සෙට් එක ඔල්රෙඩි වෙලා තියෙන්නේ. පොඩි හුළඟකුත් තියෙනවා. ඉතින් කොහොම හරි අපිට ඕනේ ලයිට් එක යන්න කලින් කැම්ප් සයිට් එකට ගිහිල්ලා ටෙන්ට් එක ගහගන්න. ඇත්තටම කැම්ප් සයිට් එක කියලා කිව්වට අපිට එක්සැක්ට් තැනක් එහෙම අයිඩියා එකක් තිබුණ නැහැ. හරි තැනක් බලලා නවතින්න කියලා හිතාගෙන ඉස්සරහට ගියා. ඊට පස්සේ අපි මෙන්න මෙතන තමයි දැන් මම හිතන ඊළඟ වීඩියෝ එකේ තියෙන මෙතන තමයි අපි නැවතුනේ. හරියට ලොකුවට ඉඩක් තිබුණ නැහැ. අපි කොහොම හරි ටෙන්ට් ඔක්කොම ගහන්න ඕනෙත් නැහැ. හොඳටම සීතලයි. නිකන් ෆ්‍රීස් වෙන්න වගේ සීතලයි. ඒක නිසා මම නම් වෙහිකල් එක ඇතුළේම නිදා ගන්නවා කියලා මම කිව්වා. ඊට පස්සේ රුවී සදීෂයිත් අපි ආපු වෙහිකල් එකේම මාත් එක්ක අපි තුන්දෙනා නිදාගත්තා. රැවුනා කියලා මම කිව්වනේ. ඉතින් කට්ටිය දැන් ප්‍රෙපෙයා වෙනවා. තේ හදනවා. ඊට පස්සේ කෝපි හදනවා. මොනවද කරන්නේ? තේ දෙන්නකෝ. මේ සීතලට එක තිබ්බ ලී කැලි ටික ඇවිල්ලා නැති නිසා චාකෝලුයි මේ කට්ටිය ඩ්‍රෝන් එකෙන් තමයි ඒක අවුලව ගන්න සපෝට් එක ගත්තේ. ඉතින් මේ වෙලාව වෙද්දි මං හිතන්නේ මේක නා රමේෂ් ගත වීඩියෝ එකක්. මම නම් නිදා ගන්න ගිහිල්ලා බාබිකියෝ ඩිනර් එකක් තිබිලා තියෙන්නේ. ඊළඟ දවසේ උදේ සන්රයිස් එකට නම් මට නැගිටින්න පුළුවන් වුණා. මේ තියෙන්නේ අපි නැවතුන තැන. ඉතින් රෑ පෙන්වන්න බැරි වුණානේ මොන වගේද වීව් එක කියලා. ඒ නිසා මේ ඩ්‍රෝන් ෂොට් එක දැම්මා මම ඔයාලට නැවතුන තැන පෙන්වන්න. හරියටම ඉතින් ඇත්තටම පාරක තමයි නැවතුනේ. කොහොමද සන්රයිස් එකද? හරිම ලස්සනයිනේ. උගලා දැනද ඊම්ට උනේ මොනවද කියලා. මම යාපු වෙහිකල් එක ඇතුළේම නිදාගත්තා. මාර සීතල නිසා මේ ටෙන්ට් එකට ගියේ නැහැ. මම රමේෂත් වෙනවා තත් මදින තැනට. ඊයේ මේ රමේෂ් මම නැතුව ටෙන්ට් එක නිදාගෙන හොඳටම සීතල වෙලා ඉතින් රමේෂ් ඔගොල්ලෝ ඊයේ රෑ කීයටද නිදාගත්තේ? කීයටද නිදාගත්තේ? 1යි 15ට තමයි චන්ද්‍රයන් පිදු කියලා ඉවර කරේ. ඊට පස්සේ මායි වෙනුකයි පැත්ත මාස් කරා. මම හිතන්නේ මායි වෙනුකයි නිදාගත්තේ 2යි. ඉතින් අන්තිමට උන් නිදාගත්තා. අයියෝ. අපි යන්න පිටත් වුණා. බ්‍රෙක්ෆාස්ට් ගත්තේ නැහැ මගෙන් ගන්නවා කියලා හිතුවා. නැත්නම් ටයිම් එක මදි වෙන නිසා. ඉතින් අපි යන්නේ හපුතලේ පහු කරගෙන ඔහියට. ඔයාලට ඉතින් දන්නවා ඇතිනේ. මේ හපුතලේ ටවුන් එකේ අපි කෑම ගන්න නෙමෙයි මේ නැවතුවා පෙට්‍රල් වලට. ඒ වෙලාවේ මට බඩගිනි ඉවස ගන්න බැරුව ගිහිල්ලා කෑම ගත්තා සදීෂත් එක්ක. මොකද මෙතනින් අපි කලින් කාලා තියෙනවා කෑම හරිම රසයි. ඔයාලා හපුතලේ එනවා නම් මෙතන නම පේනවාද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි මේ ෂොප් එකේ මේ රෙස්ටොරන්ට් එකේ කෑම හරිම රසයි. ඒගොල්ලන්ගේ උළුඳු වඩේ ඔයගොල්ලන් try කරලා බලන්නම ඕන එකක්. අපි පෙට්‍රල් ගහන නැවතුවා. කෑම එපා කියපු කට්ටිය අර ළමයා ගත්ත කැමරේ කරා. Sponsored by Sadisha and Tefi. Thank you very much. Sudarthi මොනාර කියන්නේ? අනේ මේකේ මාළු නෑ වගේ හැබැයි. පේනවනේ ඉතින් මේ කට්ටියගේ වැඩ. මෙයාලා ඔහියෙන් දර අරගෙන යන්න හදන්නේ. අද අපි ඊළඟ නවතින්නේ ඇත්තටම පාරක. ඒ කියන්නේ කැලේ මැද නෙමෙයි. ඔයාලා දන්නවා නම් වැලිපංගුව එතන තමයි නවතින්නේ. අනිත් ඕන කරන දර එහෙම මේගොල්ලන් එකතු කරගත්තා. දැන් මේ යන ගමන් මේ පාර නම් පුදුම ලස්සනයි. ඩෙවිල් ස්ටේර්කේස් ගිය කට්ටිය දන්නවා. ඔහියෙන් පටන් ගත්තට පස්සේ මේ යන පාර කොච්චර ලස්සනයිද කියලා.
ඔයාලා කලින් මේ වගේ ට්‍රිප්ස් ගිහිලා තියෙනවද? මං කියන්නේ ඔෆ් රෝඩ් ඇන්ඩ් කැම්පින්. ලංකාවේ මේ මගේ ෆස්ට් ටයිම්. මීට කලින් මම කෙන්යා වල 18 days ඔෆ් රෝඩ් ට්‍රිප් එකක් කරා කැම්පින් කරන ගමන් එනං ඕවර්ලෑන්ඩින් ට්‍රක්ස් වල. ඉතින් හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක් මේක. ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම ආස වෙයි. ට්‍රිප් කරලා වැලිවංගුවට ඇවිල්ලා ඉන්නේ අපි දැන්. ඉතින් මේ තමයි අපේ කැම්ප් සයිට් එක. මෙතනට එද්දි සන්සෙට් එකට ළඟයි. අපි ලන්ච් ගත්තෙත් ගෙන්න ආපුවා මෙතනට ඇවිල්ලා. මෙතන තියෙනවා මේ නාන්න පුළුවන් තැනක්. ටිකක් ඉස්සරහට ගියාම මෙතනින් නාලා කාලා අපි ආවා ටෙන්ට් එක සෙට් අප් කරගන්න. කියන්න කුණු තියනවාද? Chicken. ඉක්කෝ මේ මොන හරි කුණු තියනවාද? අනේ බා ප්ලේට් එකක් ගත්තා නම් හරියන්නේ. ඒකත් දුන්නා නම් හරියන්නේ. ගංගා බැස යන මහද සලා එකයි අපි ඩිනර් අරගෙන ඩිනර් එකද බාබිකියු එකක් කරේ. සෙන්කර කරදලා මම ආවා මේ වෙලි හිතර ටික කරන්න. ඉතින් ඩෙවිස් ස්ටේර්කේස් කවුරු හරි ගිහලා තියෙනවා නම් ඔයාලා දන්නවා ඇති වැලිවංගුව. මේක බඹරකන්ද තියෙන බඹරකනේ අප බඹරකන්ද පැත්තට ළඟයි. වැලිවංගුව කියලා කිව්වම ගොඩක් අය දන්නවා. අපි අද එතන තමයි කැම්පින් කරන්නේ. ඉතින් පොඩක් සීතල නිසා හජුන් ගිහලා තියෙන්නේ. මේ හොඳට හුලඟත් එක්ක ඔයාලට මං කියන එක අහනවද පේනවද ඇහෙනවද දන්නේ නැහැ. ඔක්කොම හොඳටම හුලඟට යනවා. මේ ටිකක් රස්නේ ටිකක් සීතලයි කියනවත් අමතක වෙනවා. ඉතින් ඩෙවිස් ස්ටේර්කේස් මේ මම ෆස්ට් ටයිම් ගියේ. මම දන්නවා ඒක ගොඩක් අය ගිහිලා තියෙන ගමනක්. ඉතින් ස්පෙෂලි හයිකින් කරන කට්ටිය ට්‍රැවල් කරන අය. හැබැයි කොච්චර යන්න හිටියත් මට යන්න බැරි වුණා. ඉතින් ඔන්න මම ෆස්ට් ටයිම් ගියා. ඒ ගමන පටන් ගත්තත් ඉවර වෙලාවෙ ඉඳලා ඒ කියන්නේ මේ ඒ රූට් එක ඉවර වෙන තැනට වෙනකම් දිගටම හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් යන්න ඕන ගමනක්. ඉතින් අපි එහෙනම් හෙට උදේ හම්බෙමු. සම්රයිස් එකත් එක්ක. ගිහින් එන්න නෙමෙයි. හෙට උදේ වීඩියෝ එක අරගෙන එන්න. ඕකේ. good night. සෝරි සෑම් මට මේ වීඩියෝ එක දාන්න වෙනවා. මොකද සන්රයිස් එක ලස්සනට පේන නිසා මම හිතනවා ඔයාව කාටවත් පේන එකක් නෑ කියලා. ගයිස් මම ටෙන්ට් වලින් අනිත් පැත්තට ඇවිදගෙන ආවා සන්රයිස් එක පේන පැත්තට. ඉතින් සෑම් මේ පැත්තේ හිටියා. මට කරන්න දෙයක් නැහැ. කොහොම හරි දැන් අපි මේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන මෙතන යනවා. තව ටිකක් වෙලා ඉඳලා මොකද මේ අන්තිම ඩේ එකනේ අපේ. අදින් අපේ ට්‍රිප් එක ඉවරයි. කොහොම හරි මෙතන නම් හරිම ලස්සන තැන. මම හිතාගෙන ඉන්නවා ආපහු සැරයක් මෙතනට එන්න. ෆුල් ට්‍රිප් එකම නෙමෙයි මෙතනට ඇවිල්ලා කැම්පින් කරන්න දවසක ආපහු සැරයක්. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it.
I got facts over tracks, isn't that spitting slow, spitting fast? I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior. දැන් අපි ට්‍රිප් එක ඉවර කරලා යන්නයි හදන්නේ. ඔයගලන්ට කියන්න බැරි වුණා රමේෂ් ඩ්‍රෝන් එක යවන්න ගිහලා ටෙන්ට් එකක් through සිග්නල් lost වෙලා ඒක මූණට ඇවිල්ලා එයා ඔන්න කොන්දටම කට කපාගෙන කටයි මූණයි ඔක්කොම කපාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මටත් ඇත්තට මූඩ් එකක් තිබුණ නැහැ ඊට පස්සේ ටික වීඩියෝස් ගන්න. දැන් තමයි ඕකේ උනේ. දැන් අපි පිටත් වෙන්න හදන්නේ. මේ අවස්ථාවේදී අපි වාඩි වෙලා ඉන්නවා අපි තේරුවා අපි බඹරකන්ද දියල්ල දිහා බලාගෙන ඉන්නවා වීඩියෝ එක මෙච්චර වෙලා බලපු හැමෝටම thank you so much කියලා කියනවා. ටිකක් දිග වීඩියෝ එකක්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බෙනකන් මතක ඇතුව මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ ideas comment කරන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක share කරන්න worth කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් යාළුවොත් එක්ක share කරගන්න. ඉතින් ඉක්මනටම travel වීඩියෝ එකකින් අපි හම්බෙමු.